ආයාලුවනේ අපි අද ඇවිල්ලා ඉන්නේ බෝමුරු වැල්ලට. පඩිපෙළ නැගලා ටිකට් කවුන්ටර් එකෙනුත් ටිකට් එකක් අරගෙනම තමයි අපි බෝමුරු වැල්ල බලන්න ගියේ. අපිට මෙහෙම ටික දුරක් යනකොට බෝමුරු වැල්ලෙන් ගලාගෙන එන දියපාරකුත් හම්බුණා. ඉතින් මේ දියපාරේ තියෙන වතුර සීතලම සීතලයි. මේ ඇල්ලට යන පාරේ සීතල ඇල පාරවල් විශාල ගස් එහෙම ගොඩාරියක් තිබුණා. ඊළඟට අපි කෙලින්ම ගියා බෝමුරු වැල්ල බලන්න. බලන්නකෝ යාළුවනේ මේ දියැල්ල ලොකු. ඔයාලා දන්නවද යාළුවනේ? ඉතින් මේ බෝමුරු වැල්ල කියන්නේ ලංකාවේ තියෙන පළලම දියැලි වලින් එකක්. නුවරඑළියට ආපු කෙනෙක්ට මේ තැන දැක්කේ නැත්නම් ඉතින් අසම්පූර්ණ සංචාරයක් වගේ. ඉතින් යාළුවනේ අපිට දියැල ළඟ තිබුණු ගලක් උඩ බඩ ගන්න කූඩල්වත් බලන්න පුළුවන් වුණා. ඊළඟට අපි දියැලේ අනිත් පැත්තට ගියා. එහා පැත්තේ ඉඳලා බලනවට වඩා මේ පැත්තේ ඉඳලා බලනකොට දියැල්ල මාරම විදිහට ලස්සනයි. ඉතින් යාළුවනේ ඔයාලත් නුවරඑළිය ආවත් එහෙම මේ බෝමුරු වැල්ලට යන්න නම් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක follow කරන්නත් අමතක කරන්න එපා.